විරෝධී පනත පනතේ මොකක්ද කියන්නේ? රුපියල් 25000ට වඩා වැඩි රාජ්‍ය දීපවලට හානි කරොත් එපනේ. ඒක බිල්ඩින් නැති තරමට වරදක් 25000. පොදු දීපල පනත. මුදල් විසුද්ධි කරන පනත. ඕනෑම පුරවැසියෙක් තම මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැඳිලා ඉන්නවා. මුදල් උපයාගත්තු ආකාරය කියන්න බැරි නම් ඒ දීපල රජයට පවර ගන්න පුළුවන්. ඒතර ශක්තිමත් මනි ලොන්ඩරින් ඇක්ට් එක. මේකට සම්මත කරපු අල්ලස්සෝ දූෂණ විරෝධී පනත ඊටත් වඩා ශක්තිමත් කරලා තියෙනවා. නීති අඩුවක් නෑ. ඉතින් නීති හදපු අයම නීතිය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා හදපු අයම මේ නීතියට පටහැනිව කටයුතු කරනවා. ඒ හදපු අය දන්නවා නීතිය දිනන ක්‍රියාත්මක වෙන්නේ නැති බව. එහෙනම් මෙතනින් ඉස්සරහට අපේ පියවර මොකද වෙන්න ඕන? නීතිය විතරක් ප්‍රමාණවත් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන බව අපි තහවුරු කරන්න ඕන. මම හිතන්නේ දැන් කාටත් ඒක ඔප්පු වෙමින් තියෙනවා. ඒක කොච්චර ඔප්පු වෙනවද කියලා කියනවනම් නේද? පක්ෂ 40ක් එක කාමරයකට එකතු වෙන්න තරම් ඒක ඔප්පු කරා. සරල නැහැ. මම දැක්ක අදත් නේද? තංගල් යනවා බලන්න. බලන්න උන්සරයයි. පනතේ මොකක්ද කියන්නේ? රුපියල් 25000ට වඩා වැඩි රාජ්‍ය දීපවලට හානි කරොත් එපනේ.